ගිනි නිවන නිවන දුර දකින නුවණ මුළු ලොවක් මවිත කෙරුවා බැහැයි කියලා බැහැ නැහැයි කියලා බැහැ යලි 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 කීවා වැටුණු රටට පණ දෙන්න පිනට රට රනිල් කෙනෙක් හැදුවා කරනෑර අරන් බර හිසිත් දරන් තනි නායකයා ආවා වීරයක් නොව වීරයක් ඉර නමක් වෙනස් කරුවේ ආයේ වැටුණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ වීරයක් නොව වීරයක් ඉර නමක් වෙනස් කරුවේ ආයේ වැටුණු බැරි නිසා නැතුව බැරි නුවණ රනිල් ඔබ වේ අනාගතේ නියමුවා රනිල් රනිල් කරත නොව රටට රනිල් ආයේ වැටෙනු බැරි නිසා විහින් අදට වඩා හෙට අගෙයි රනිල් මම හැමදාම යාපනයට ඇවිල්ලත් තියෙනවා ඒ වගේම මැතිවරණ රිදී ඇවිල්ලා කතා කරලත් තියෙනවා මගේ අනික් අපේක්ෂක මහත්වරු දැන් යාපනයේ හොයාගෙන තියෙන නිසා ඒ අයත් මෙහාට එනවා ඒගොල්ලෝ ඉන්නේ ඡන්ද කාලේ මං හැම වෙලෙම ඒකයි මට මේ ඇවිල්ලා ඡන්ද ඉල්ලන්න පුළුවන් මම 1978 ඉඳන් මේ ඡන්දෙ කළා එක්සත් ජාතික පක්ෂය යාපනයේ නගර සභාවත් මහා නගර සභාවත් චාවකච්චේරි නගර සභාවත් පොයින්ට්පීඩු නගර සභාවත් තරඟ කරා මට බාර දීලා තිබුණේ චාවකච්චේරි ප්‍රදේශ මට අනිත් පැත්තෙන් හිටියේ වී නවරත්නම් මන්ත්‍රීතුමා මම එතුමා හොඳට දැනගෙන ඡන්දෙ කරන ගම ඉඳලා හිටලා එතුමා ගෙදරට ගිහින් ඒ කෝප්පයක් බිව්වා ඒ කාලේ ඉඳන් මේ ඡන්ද වලට මෙහාට ඇවිල්ලා තියෙනවා අද මම එන්නේ මට ඡන්දයක් ලබා ගන්න වෙන අයට වෙනුවෙන් නෙමෙයි ඇයි මං එහෙම එන්නේ මෙතන මේ රටේ ඔබ සියලු දෙනාටම සිංහල දෙමළ මුස්ලිම් කෑම නොතිබුණු අවස්ථාවේදී මේ ප්‍රශ්නේ විසඳන්න මං ඉදිරියට ගෑස් නොතිබුණු අවස්ථාවේ ඩීසල් නොතිබුණු අවස්ථාවේ පෙට්‍රල් නොතිබුණු අවස්ථාවේ මං ඉදිරිපත් වුණා මේ ප්‍රශ්නේ විසඳන්න. බේත් නොතිබුණු අවස්ථාවේ පොහොර නොතිබුණු අවස්ථාවේ මං ඉදිරිපත් වුණා මේ ප්‍රශ්න විසඳන්න. බලාපොරොත්තු නොතිබුණු අවස්ථාවේ අනාගතයක් වෙනෙන්න නොතිබුණු අවස්ථාවේ මං ඇවිල්ලා බලාපොරොත්තු ඇති කරා අනාගතයක් ඇති කරලා තියෙනවා. දැනට ආර්ථිකය ගොඩ අරගෙන තියෙනවා. ඒ වගේම ජීවත් වීම 2019 තරම් ලේසි නෑ. එතෙන්ට අපි යන්න තියෙනවා. ඇත්ත වශයෙන්ම මේ තියෙන තත්ත්වය ආපහු වැටෙන්න පුළුවන්. ලෙස්සලා යන්න පුළුවන්. ඒකයි IMF සංවිධානයේ ඊයේ නිවේදනයෙන් කියලා තියෙන්නේ. දැනට තියෙන ප්‍රගතිය හොඳයි. නමුත් අනතුරු පෙන්නලා කිව්වා මේ මාර්ගේ නොගියොත් මේක ආපහු වැටෙන්න පුළුවන්. ඒ නිසා මේ මාර්ගය ගෙනියන්නයි මම මෙතෙන්ට ඇවිල්ලා ඡන්ද ඉල්ලන්නේ. මගේ විරුද්ධව ඡන්ද ඉල්ලන අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමාටයි සජිත් ප්‍රේමදාස හිටපු ඇමතිතුමාටයි ඕනේ මේ ගිවිසුම් මේ ක්‍රමේ වෙනස් කළා. තමන්ගේ ක්‍රමවේදය අනුව යන්න. ජීවන වියදම අඩු කරනවා, බදු නැති කරනවා කියන්න. එහෙම කරන්න ගියොත් අපිට IMF ආධාර හම්බ වෙන්නේ නැහැ. එතකොට අපි වැටෙනවා. අපි IMF සංවිධානය එක්ක සාකච්ඡා කරලා රුපියල ශක්තිමත් කරා. දැන් ඩොලරයකට රුපියල් 300යි. බඩු මිල ක්‍රමානුකූලව අඩු වෙලා තියෙනවා. තවත් අඩු වෙන්න තියෙනවා. අපි තවත් සහන ලැබලා දෙන්න තියෙනවා. ඒකට තමයි මම වැඩ කටයුතු කරගෙන යන්නේ. අපිට ණය ගන්න එපා කිව්වා. මුදල් අච්චු ගහන්න එපා කිව්වා. බැංකු වලින් ණය ගන්න එපා කිව්වා. රුපියල තවත් දුර්වල වෙයි. ඒකට වුවමනා මුදල් හොයන්න තමයි මට වැට් බද්ද වැඩි කරන්න උනේ. ඒ බදු ඇවිල්ලා අපේ ආදායම් වැඩි උනේ නිසා තමයි රුපියල ශක්තිමත් උනේ නිසා තමයි යම් කහානයක් හම්. ඒක අපි තව දුරට ගෙනින් මගේ පළවෙනි පරමාර්ථය ජීවන බර සැහැල්ලු කරන්න. දල ජාතික නිෂ්පාදනය වැඩි වෙන්න Tamanට එකතු කරන්න තියෙන බඩු ප්‍රමාණයත් ඒ වගේම 100 ප්‍රමාණයක් අපිට අඩු කරන්න පුළුවන්. මට ඉස්සෙල්ලා ලැබුණේ මුදල් වලින් මං අස්වැසුම වැඩි කරා. අපිට පුළුවන් වෙලා තියෙන බඩු ප්‍රමාණයක් ටිකක් අඩු කරන්න. ඒ තලය දැන් තියෙන්නේ රුපියල් ලක්ෂ 5යි. හැම රුපියල් ලක්ෂ 5ේ තලයකට බඩු ගෙවන්න තියෙනවා. ඒක මම රුපියල් 7,20,000ක් කළා තියෙනවා. 15ක ඉඳන් 25ක හැම එක්කෙනාටම හම්බෙනවා. ඒ වගේම දැන් අපේ විදේශ විනිමය සංචතිය දියුණු වෙලා තියෙන නිසා වාහන ඉම්පෝට් කිරීම මං ඉඩ දෙනවා. දැන් ආර්ථිකය ශක්තිමත් වෙනවා. තව අවුරුදු 3-4ක් ගියොත් මේක කඩන්න බෑ.